රුපියල් 150කින් වේල් 3ක් අමුද. ඒ කියන්නේ දවසක් එමු රුපියල් 150කින්. අපි යන් වීඩියෝ එකට. හරි ඉතින් දැන් හරියටම වෙලාව 6යි කාලයි. මෙච්චර උදේ පාන්දර කඩවරලා නැහැ. අපි දැන් ඕඩර් එකක් දාමුනේ රුපියල් 50ක හාල් ගේමු. එක්කෝ අම්මගෙන් උයල් තියෙන මොන හරි ඉල්ලගමු. එතකොට උදේ කෑම ෂේප්. ඊට පස්සේ දවල් කෑම මොකක් හරි බලමුකෝ. එහෙනම් අපි යන් ගයිස් හාල් ටික ඕඩර් එකක් දාන්න. ඉතින් ගයිස් මම හිතන්නේ හෙලිකොප්ටරෙන් ඇවිල්ලා අපිට හාල් ටික අරගෙන දාන්න හාල් ටික දාන්න මේ තියෙන්නේ ගයිස් රුපියල් 50ක හාල්. අපි දැන් මේ ටික උයලා අම්මගෙන් මොන හරි ඉල්ලගෙන උදේ කෑමක ෂේප් කරගමු. Oh my god! හරි මෙන්න ගයිස් තියෙනවා රුපියල් 50කට ගෙන්න ගත්තේ බත් ටිකයි අම්මගෙන් ඉල්ලගත්ත සෝයා මීට් ටිකයි. අපි දැන් මේක කමු. එතකොට උදේ කෑමක ෂේප්. තව රුපියල් 100ක් ඉතුරු. ගන්න. I guys ඔන්න බත් ඉවර කරා. දැන් ඊළඟට අපිට කරන්න තියෙන්නේ දවල්ට කෑමක් ගන්න එකනේ. තව රුපියල් 100යි තියෙන. තව වේල් දෙකක් ගන්න. අපි යන් ගයිස් එහෙනම් 2 hours later. හරි ඉතින් ගයිස් මට දැන් දවල්ට රැටයි දෙකටම කන්න තියෙන්නේ රුපියල් 100යි. අපි දැන් බලමු කඩේට ගිහිල්ලා මොනවද දවල්ට කන්න ගේන්න පුළුවන් කියලා. රුපියල් 50ක් තමයි වියදම් කරන්න හිතන් ඉන්නේ. අපි බලමු රුපියල් 50ට මොනවද තියෙන්නේ කියලා. අපි යන් එහෙනම් කඩේට ගිහිල්ලා හම්බෙමු. කඩේට ආවා. රුපියල් 50ට මොනවද අයියේ තියෙන්නේ? ටයින් චිප්ස් පැකට් එකක් දෙන්න. හරි ඉතින් ගයිස් රුපියල් 50කට මම මේ ටයින් චිප්ස් පැකට් එකක් ගත්තා. රුපියල් 50ක් තමයි ඉතින් වියදම් කරේ. රැයට කන්න දැන් රුපියල් 50ක් තියෙනවා. අපි ඉතින් මේක දැන් දවල්ට කමු. අපි එහෙනම් දැන් කන්න. Helikopter, helikopter. Parakofer, parakofer. හරි ඉතින් ගයිස් මේ කියන්නේ ගෙනාපු ටයින් චිප්ස් පැකට් එක අපි දැන් කඩවමු. සෝස් පැකට් එකක් උඩින් ගියා වගේ දන්නා. මේ තියෙන සෝස් පැකට් එක මම නම් ඉතින් සෝස් ගන්නෑ. නිකන් කමු. දවල් කෑමත් හරි. එහෙනම් බලමු රාත් මොනවද කන්නේ. මොනවද කමු. දැන් තේ වෙලාවත් ලං වෙලා. දැන් ඉතින් තේ එකක් බොන්න ඕනි. මෙතන තියෙනවා රුපියල් 15ක තේ කුඩුයි රුපියල් 10ක සීනි උණු වතුරෙක්කුයි. එතකොට මගේ අතේ රුපියල් 25ක් ඉතුරු වෙනවා. රැයට කන්න වෙන්නේ රුපියල් 25ක තමයි. අපි එහෙනම් දැන් තේ එක හදාගමු. හරි ඉතින් අපි ගයිස් දැන් තේ එක බොමු. මට තේ හදන්න පුළුවන්. Oh my god! මට දැන් තේ හදන්න පුළුවන්. කොහොමද බඩගිනි වෙලා ඉන්නේ? දැන් රසයි. රැයට රුපියල් 25යි තියෙන්නේ. මොකද කරන්නේ? මොකක් හරි කරමු. හෙලෝ. මේ රැයට කන්න රුපියල් 50 බනිස් ගෙඩියක් ගේන්න. හරි එවන්න. එහෙනම් අපි එනකම් බලමු. ඔන්න ඉතින් ගයිස් මම හිතන්නේ මම දාපු බනිස් ඕඩර් ඇවිල්ලා තියෙන්නේ. බනිස් ඕඩර් දාන්න උඩින් දාන්න දාන්න. ඔන්න ගයිස් හෙලිකොප්ටරෙන් ගෙනල්ලා දුන්නේ. බනිස් ගෙඩිය හරියටම රුපියල් 50යි. ඉතින් මට බඩගිනි මම මේක කනවා. මෙතට මොකුත් දාලා නැහැ.
මං හිතුවේ කීම්මයි කියලා. වැඩක් නෑ වැඩක්. A few moments later. ඉතින් guys 150 මදි වුණ හින්දා ඉතින් අපි රුපියල් 30ක් හිඟත් කෑවා. අපි දැන් ඉතින් මට දැන් රුපියල් 5ක් වැඩි ඒ රුපියල් 5ක් කැටේට දාලා ඉතුරු කරමු. ඉතින් guys අද වීඩියෝ එක ඉවරයි. ඔයාලට මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් මම subscribe කරලා තියාගන්න.